පැමිණෙන්න මගධ ශිරෝමණිය පරම ප්‍රාඥ බ්‍රාහ්මණය ඔබ දැන් භික්ෂුවක් වෙලා ඉමහත් ඛේදයක් ඔබගේ මේ පරිවර්තනය. මහරජුනි, මගේ පරිවර්තනය ගැන ඔබට නැගෙන්නේ කෝපයක්. එලෙසම ඛේදයක්. අපගේ ඛේදේ හානිය ඉතාමත් බලවත්. ඔබ හෙලා දුටුවා මුළු බ්‍රාහ්මණ ප්‍රජාවම මගධ දේශය හා එහි රජ වූ මාද. ඔබ මාගේ තුවාලය ලවණයෙන් නැවත නැවත පාරන්නාසේ ගොස් බුදුන්ගේ අනුගාමිකයෙකු බවට පත් වූවා. බුදුරදුන් ඉදිරියේ හිස නැමෙන්නේ අනායාසයෙන්මයි මහරජුනි. ඔබ එදින ඔහු මගධ නරේන්ද්‍රයන් හා සමකොට ශීර්ෂ ප්‍රණාමය කළා. වන්දිය ඔබගේ ශීර්ෂයමයි. මගධයට කළ වරදට දඬුවම එයයි. මම ඒ බුදුරදුන් හා විවාදයට පිවිසෙද්දී මගේ ඥානය ගැන අහංකාරයෙන් සිටියේ. ඒත් ඒ බුද්ධ තේජස ඉදිරියේදී මගේ අහංකාරය නැමති ශීර්ෂය බිම වැටුණා. මානය නැසුනේ මාගේ. මා ඔබ ගෙන්වූයේ බුදුන් පරාජය වන අයුරු දැකබලා ගන්නටයි. නමුත් ඔබයි එතන පරාජයට පත් වූයේ. මහරජුනි, මා සංඝ ශාසනයට කැපවී කටයුතු කිරීමත් සමගම මගේ පවුලත් ජාතියත් ධර්මකායත් අල්ප නොකළෙමි. ඇත්තෙම මා සංඝ සරණයට පත්වීමේ ඉෂ්ට අරමුණ නම් මහරජුනි, මගේ ජීවිතය තුළ වරක් පරම ධර්මය හා ඇදී ඒ මාර්ගයේම ගමන් කිරීමයි. සුඛය දුක්ඛය කෙලවර ශාන්තියේ මාර්ගයයි පවතින. දුක කෙලවර වේවිද ඔබ කළ අසත් ක්‍රියාවන්ට දණ්ඩනය මුක්ති නොවිඳම? මහරජුනි, ඔබට මෙහිදී උචිතයි සිතන්නක් කරන්න. සාගර ජලයෙන් මේ ගර්භයම වැසුනි නම් පෘථුවිය පාදා ගැනීම විජය ප්‍රාප්තියක් නොවන්නේද? අපගේ තෘෂ්ණා ඕගේද එලෙස වැඩේ. මේ මහසාගරය පරයා පෘථුවිය දිනීමට අපට චේතනාවන් පහළ වේ. පොළොව පතන මනුෂ්‍යයාගේ ලෝභයට සමානව නැගී එන්නේ සාගර දියට ඇති ලෝභයයි. සමවිටම ජලයමයි සයුර පතන්නේ. එසේවත් අයෙක් තමන් දිනත් නම් එවැන්නෝ තමයි මහරජුනි බ්‍රහ්ම ලෝකයන්ද දිනන්නේ. ඇති! ඔබේ ഘോഷාව නවත්වනු. මා ඔබ කැඳවුවේ ධර්මයේ සංකාදුරු කරගන්නට නොවේ. ඔබ ස්වයං ජයග්‍රහණය අදහන හැඩයි. දුක ජයගන්නට සැරසෙන හැඩයි. එසේනම් බලමුද ඔබ දුක්ඛ පරයා විජයලාභයේ දිනනන්දම. ගෙනේනු! පියාණෙනි, ඔබ පරම ප්‍රාඥ්‍ය සෝන දණ්ඩ. ඔබ තවමාත් සුඛය හෝ දුක්ඛය දිනා නැහැ නොවේද? සිදූ දේහි දෝෂය මටයි හිමි. ඇයිද මගේ මහත් පියත් මෙසේ දඬුවමට ලක්වන්නේ? ඔබේ බුදුන් කියා තිබෙනවා අපි සැම එකිනෙකාට සම්බන්ධයි කියා. දණ්ඩනය ඔබට පමණද? නැතිනම් මවට හෝ පියාටද? කවර වෙනසක්? වරදකරු වැඩියෙන් රිදවීමයි අවශ්‍ය. දැනෙන තැනටමයි පහර දිය යුතු. ඔබටද වෙනසක්? පුත්‍රය, දුක්වීමට අවශ්‍ය වන්නේ නැහැ. නිවැරදි මගටයි පිවිසී තිබෙන්නේ. ඔබ සිද්ධාර්ථයේ පතන බ්‍රාහ්මණ වංශිකයෙක්. මෙසේ පරම ප්‍රඥා ප්‍රාප්තියට කැප වූ සත්වෙක් ඔබ. ඔවුන්ව රැගෙන යන්න!